ඒ නිසාලු බණ අහන්නේ. අපිටත් චෝදනා කරනවා. ඔය මට මුල් කාලේ මම බණ කියන්න පටන් ගත්ත කාලේ ඉස්සරම මහා ලොකුවට ඉතින් මේ බණ කියන්නේ එහෙම නෙවෙයි. මේ පටන් ගත්ත කාලේ ඔය ධර්ම දේශනා කරද්දී මට ආව චෝදනාවක් මාවරලේ බද්දිය හාමුදුරුවෝ මං කොපි කරනවා කියලා. හරිද? ඔය බණ අහපු ඇත්ත දන්නවා ඇති. සමහරු කියනවා මේ චෝදනා කරපුවා හොඳද? බද්දිය හාමුදුරුවෝ කොපි කරන්න එපා මට කියලා තියෙනවා. කතා කරලා කියලා තියෙනවා බද්දිය ස්වාමී මට උන්වහන්සේම කතා කරලා ආශිර්වාද කරලා තියෙනවා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අපේ මාවරලේ බද්දිය ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉතින් උන්වහන්සේම කතා කරලා ආශිර්වාද කළා තියෙනවා. සමහරු කියලා තියෙනවා බද්දිය හාමුදුරුවෝගේ කටහඬ තියෙන්නේ කියලා චෝදනා කරලා තියෙනවා. ඊට සමහරු කියලා තියෙනවා දැන් ඔය චෝදනාව මට මුල් කාලේ එන්න ආවන් පස්සේ මමත් ඇත්තටම එහෙම එකක් දන්නේ නැහැ පුද්ගලිකව. මේ පස්සේ මම ওই වීඩියෝ වල එහෙම කමෙන්ට් බලද්දි තියෙනවා එහෙම මේ අනුකරණය කරන්න එපා කියලා. පස්සේත් මම කල්පනා කරා ඇයි ඒක එහෙම වෙන්නේ කියලා. දැන් මමත් අපේ ගමත් මාවරලෙම තමයි. හරිද? මාවරලෙම ඉස්කෝලේ ගිය මමත් කොහොම හරි මම මහාන වෙන්න ආවන් පස්සේ මම බණ කියන්න පුරුදුනේ ධර්මයට යොමු වෙන්න ප්‍රධානම හේතුවක් තමයි අපේ ගෞරවනීය මාවරලේ බද්දිය ස්වාමීන් වහන්සේ. හේතුව තමයි උන්වහන්සේ පුද්ගලික ඇඳුනුම් කමක් තිබෙන්නේ නැහැ. ඒ කාලේ මට අපේ පන්සලේ හාමුදුරු කෙනෙක් හිටියේ උන්වහන්සේ මේ ඔය බද්දිය ස්වාමීන් වහන්සේගේ එහෙම ධර්ම දේශනා මට අහන්න දෙනවා. ඉතින් ඒ කාලේ මහණ වුණ අලුත අවුරුදු 15න් වගේ මම මහන්නේ 15 අවසානයේ මහණ වෙලා කාලයක් ගිහිල්ලා මං බණ අහන්න පටන් ගත්තා. ඇත්තටම කිව්වොත් ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න මං ඇබ්බැහි වුණා. හරිද? මං බණ අහන්න පටන් ගත්තාම පාන්දර 1 2 වෙනවා මට තේරෙන්නේ බද්දිය ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා හැම ශ්‍රවණය කරනවා. පස්සේ මම හිතුවා මං ඒ විදිහට මගෙන් කියවෙනවා නම් සමහර විට බණ අහන නිසාද දන්නේ නැහැ කියලා. ඊට පස්සේ මම කල්පනා කරා හරි බණ අහන එක නවත්තනවා. දැන් බැහැනේ මිනිස්සු චෝදනා කරනවානේ මේ මුල් කාලේ හොඳද? මම බණ අහන එක නවත්තන්න හිතුවා. ඊට පස්සේ ආයි ටික කාලයක් ධර්ම දේශනා කරද්දී ආයි වැටෙනවා යටින් මේ කමෙන්ට් කරනවා සෝමහාමුදුරු වගේ කියලා. හරිද? ඒ වෙනකොට මම සෝම ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවත් එහෙම වැඩි හරියක් ශ්‍රවණය කළා නැහැ. ඊට පස්සේ තමයි මම ඒ බණ අහන්න පටන් ගත්තේ. දැන් මම කල්පනා කරා මේ මිනිසු කියන පළියට මට දැන් වෙනස් වෙන්න බෑනේ. මම මොකෝ කටහඬ වෙනස් කරගන්නදනේ? මම බණ කියන හැටි වෙනස් කරගන්නද? ඊට පස්සේ මම කල්පනා කරා පොඩි වැඩක් පෙන්වන්නද? හරිද? දැන් හිතන්න මම ඇඟිල්ල දික් කරලා අරහෙ පෙන්නුවතින් ඔබ බලන් ඉන්න ඕනේ මොකද්ද? මම පෙන්වන අරහෙද මගේ ඇඟිල්ල දිහාද? මම පෙන්වන දිහානේ. හරි මම පෙන්වනවා පැත්ත. ඔබ බලන්න ඕනේ පැත්ත. එහෙම මිසක මගේ ඇඟිල්ල බලන් ඉඳලා වැඩක් තියද? මගේ අත දිහා බලන් ඉඳලා වැඩක් නැහැ. අතේ හැඩය ගැන කතා කරලා වැඩක් නැහැ. හඳ පෙන්නනවා නම් හඳ බලන්න. නේ? හඳ දිහා බලන් ඉන්න. එහෙම නැතුව මගේ අත කොහොමද? ආයේ මේ ඇඟිලි කොහොමද දික් වෙලා තියෙන්නේ? ඒව අදාළ නෑ. ඉතින් මම පස්සේ හිතාගත්තා ඉතින් මිනිසු කියන කතා වලට මට වෙනස් වෙන්න බෑ. මගේ විදිහට මම බන කියනවා. දැන් මේක මේ පටිගත වෙන නිසත් එක මම මේක මතක් කරන්නේ මේ මම දැක මේ වීඩියෝ වලත් තියෙනවා YouTube එකේ එහෙමත් දාලා තියෙනවා සෝම ස්වාමීන් වහන්සේගේ නැවත උපතද දන්නෙත් නෑ. ඔන්න ඔය කතා හොඳද මේක? ඒක කතන්දර මේ කියන්නේ මම කියන්නේ. ඒක මම මේ පැහැදිලි කරලා දෙන්න හදන්නේ. ඒක දැනුවත් කරලා දෙන්න හදන්නේ. සමහරු කියලා තිබ්බ සෝම ස්වාමීන් වහන්සේ අපවත් වෙලත් අවුරුදු 22යි. මටත් අවුරුදු 22 නිසා එහෙම දන්නේ නැහැ කියලා මේ දැනගන්න කියන්නේ එහෙම නැහැ. හරිද? එහෙම එකක් නැහැ. සෝම හාමුදුරුව අපවත් උනේ 2003 දෙසැම්බර්. මං ඉපදුනේ 2003 ජූලි මාසේ. උන්වහන්සේ අපවත් වෙන්න කලින්. ඒ නිසා එහෙම හේකුත් නැහැ. සහ මේ සෝමවත් ස්වාමීන් වහන්සේට කවදාවත් මාව නම් සමාන කරන්න එපා. මොකද ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ කියන්නේ උන්වහන්සේගේ දේශනා මම ශ්‍රවණය කරා පස්සේ ඉතින් සාසනික වශයෙන් ලොකු ප්‍රබෝධයක් ඇති කරපු ස්වාමීන් වහන්සේ නමක් සහ සාසනය වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරපු ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් කවදාවත් ඒකට සමාන කරන්න එපා. සමාන වෙන්නත් බෑ අපිට. උන්වහන්සේලා හරි ලස්සන මේ සාසනික කාර්ය කරගෙන ගියා. අපිත් අපිට පුළුවන් විදිහට ඒක වෙනුවෙන් කැප වෙනවා. ඒ නිසා මේක මතක් කරේ මතක තියාගන්න අපි ධර්මය අවබෝධ කරගනිද්දි එක එක්කෙනාගේ කටහඬේ ස්වභාවයවත් නේ මම ඉන්න පන්සල මොකද්ද නේ මගේ වයස මොකද්ද පොඩි හාමුදුරු කෙනෙක් නිසා තමයි බණ අහන්නේ ලොකු හාමුදුරුවන්ගේ බණට වඩා පොඩි හාමුදුරුවන්ගේ හොඳයි ඒව නෙවෙයි සමහරු බණට එහෙම ආවන් පස්සේ අහනවා මේ හාමුදුරුවෝ ටීවී එකේ බණ කියනවාද අහනවා හාමුදුරුවෝ රේඩියෝ එකේ බණ කියනවාද හාමුදුරුවෝ බණ කියන නාලිකාව මොකද්ද ඒ කියන්නේ අපිව මනින්නේ හාමුදුරුවෝ බණ කියන නාලිකාවෙන් හාමුදුරුවෝ මේ නාලිකාවේ බණ කියන එහෙනම් හොඳයි මතක තියාගන්න මේ වගේ මැනීම් වලට යන්න එපා බුදුහාමුදුරුවෝ දේශනා කරා හිතන්න ඔන්න අපිට කොහෙන් හරි ඊතලයක් ඇවිල්ලා පපුව පසාරු කරගෙන යන්න වදිනවා වැදිලා බිම වැටෙනවා දැන් වැටිලා පණ ඇද ඉන්නවා වෛද්‍යවරයෙක් එනවා ළඟට
ඇවිල්ලා කියනවා ඔයාගේ මේ ඊතලේ අයින් කරේ නැත්නම් ඔයාට ජීවත් වෙන්න බෑ. ඊතලේ අයින් කරලා ඔයාට බෙහෙත් කරන්න ඕන. හරිද? එහෙම කියනවා. ඒ වෙලාවේ හිතන්න දැන් ඔන්න ඊතලේ වැදිලා හිතන්න මම දැන් ඔන්න ඊතලේ පපුවට වැදිලා මම බිම වැටිලා ඉන්නේ. වැටලා දැන් ડોක්ටර් කෙනෙක් ඇවිල්ලා මගේ ළඟට ඇවිල්ලා කියනවා ඊතලේ ගලවන්න ඕනේ, ගලවලා බෙහෙත් කරන්න ඕනේ නැත්නම් බේර ගන්න බෑ. මම කියනවා මෙහෙම. ගලවන්න නම් දෙන්නේ නැහැ ඊතලේ. හරිද? ඊතලේ ගලවන්න ඕනේ නම් එවපු කෙනාව මට හොයලා දෙන්න. එවපු පැත්ත මට හොයලා දෙන්න. ඒ ඊතලයේ මට විදින්න හේතුව මට හොයලා දෙන්න. මේ විස්තර ටික නේ එච්චර ඊතලයක් එයා මං වෙනුවෙන් එවලා මාව මරන්න මොකක්ද යාට හේතුව? ඒ ටික හොයලා දෙන්න. හොයලා දෙනකන් නම් ගලවන්න දෙන්නේ නැහැ. හරිද? මෙහෙම කියලා දැන් ඊතලෙත් පපුවේ තියාගෙන පණ ඇදෑද මම ඉන්නවා. හරිද? මොකෝ වෙන්නේ? වැඩි වෙලාවක් යන්නේ මම මැරිලා ආවිනේ. හරිද? මතක තියාගන්න ඒ ඊතලේ එවපු පැත්ත මට වැඩක් නැහැ. ඒ ඊතලේ එවපු කෙනා මට වැඩක් නැහැ. එවපු හේතුව මට වැඩක් නැහැ. මගේ පණ බේර ගන්න නම් මම මොකද කරන්න ඕනේ? ඒ ඊතලේ ගලවන්න දෙන්න ඕනේනේ. ඊට කලින් වෙනත් හේතු අදාළ නැහැ. ඔය සමහර මාර ප්‍රශ්න අපිට තියෙන්නේ. නේ සමහරුන්ට ප්‍රශ්න තියෙන බුදුහාඳුරු ඉපදුනේ ලංකාවේද ඉන්දියාවේද? ඈ කොහෙද ඉපදුනේ? ඉන්දියාවේ. හා සමහර මතයක් යනවානේ ලංකාව ඉපදුනා කියලා. සමහරු කියනවා බුදුහාමුදුරු ඉපදුනේ ලංකාවේ. සමහරු කියනවා බුදුහාමුදුරු ඉපදුනේ ඉන්දියාවේ. අපිට වැදගත් වෙන්නේ මොකක්ද? කියන්නේ ඇත්තටම අපිට වැඩක් තියද බුදුහාමුදුරු ඉන්දියාවේ ඉපදුනා හෝ ලංකාවේ ඉපදුනා කියන කාරණාව අපිට වැදගත්ද? අපිට වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ, බෝසතාණන් වහන්සේ ඉපදුනේ ලංකාවේ හෝ වේවා, ඉන්දියාවේ හෝ වේවා, ඒව පස්සේ හොයන්න බුදුහාමුදුරෝ දේශනා කළේ නැහැ. ඔය සමහරු ඉන්නවා. ලංකාවේ නැද්ද රහතන් වහන්සේලා? ඉන්නවනේ සමහර තැන්වල. සමහරු මේ ඉන්නවා හෙට වෙද්දි රහත් වෙලා. නේ අමුතු අමුතු අය අපිට ඉන්නේ. නේ සමහරු මේ ඉන්නවා හෙට වෙද්දි බුදු වෙලා. හරිද? අපි කතා කරනවා. ඒ හාමුදුරුවෝ රහත් වෙලාද දන්නේ නැහැ. අපිට වැඩක් තියේද? අපිට වැඩක් නැහැ නේ අපිට වැදගත් නැහැ මම කියන්නේ මේ වැඩකට නැති ඒවා ප්‍රශ්න කරගෙන නේ අර ඊතලේ පපුවේ වැදිලා මැරෙන්න ලං වෙච්ච වෙලාවේ ආපු පැති හොයන්න එපා එවපු අය හොයන්න එපා කෙනෙක් රහත් වුණාද නැද්ද බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනාද නැද්ද නේ ඒ හාමුදුරුවෝ කොහෙන් ආවද නැද්ද ඒව අදාළ නැහැ කටහඬ කොහොමද නේ ඒව අදාළ නැහැ වැදගත් වෙන්නේ මොකද්ද මේ ධර්මය අවබෝධ කරගන්න. පැහැදිලිද? ඒ නිසා ධර්මය එකතු කරගන්න බුදුරජාණන් වහන්සේ මම මේ කියන වචන ටික හොඳට ජීවිතයට ගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක ඉස්සරහට යන්න කවදාවත් වරදින්නේ නැහැ.